හරි එහෙනම් කට්ටිය කාලයකට පස්සේ ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අපේ පැරනෝමල් ස්ටඩීස් YouTube channel එකට. ඉතින් වෙනද වගේ මේ පොඩි වෙනසක් එක්ක තව එක්කෙනෙක් එකතු කරගෙන අපි ආවා පැරනෝමල් ස්ටඩීස් අරගෙන. ඉතින් මෙන්න ඉන්නවා සඳි. ඉතින් සඳිත් එක්ක තමයි මෙතනින් එහාට වීඩියෝස් වෙන්නේ. ඉතින් තනියෙන් කරනවට වඩා කැරක්ටර්ස් දෙකක් එක්ක කරන එක මට ඉන්ට්‍රස්ටිං වෙයි. ඒ කියන්නේ ඔයගොල්ලන්ටත් ලේසි වෙයි කියලා හිතනවා, පැහැදිලි වෙයි. ඉතින් මේ විදිහට අපි දිගටම යන් කරලා බලමු වීඩියෝස් දෙවුණා. අලුත් වෙනස හොඳයිද නැද්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා, ෂෙයා පාරකුත් දාලා, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් උත් කරගෙන අපි යමු වීඩියෝ එකට. නොපෙන නාදේ හිතට අදහගත නොහැකිද රෑග්ද වාලක් නැතිව රහසින් මුමුණාද මිත්‍යාවද සතේදව ප්‍රශ්නාර්ථ ලකුණ මැද අද අපි සොයනවා සොදුරු ලෝකයේ නොදකින්න පැතිකඩ පෙනෙන මානයෙන් ඔබට විවරණ ත්‍රාසය භීතිය අතරෙහි සැගවුණ සත්‍යය සොයා යන ගමනයි මේ මිත්‍යාව ඉතිහාස තර්ක විතර මැදේ සැක හැර බලන්න හැකි විශ්ලේෂණ පෙනෙන ලෝකයේ නොපෙනෙන තැන් සොයා යථාර්ථවාදී අමුතුම ගමනක Remember the name Paranormal Studies. සන්දිය ඔයා හැමදාම කරන්නේ එක්කෝ ටීවී එක ඉස්සරහා එක්කෝ PC එක ඉස්සරහා නැත්නම් බෝඩ් එක ඉස්සරහට වෙලා ෆිල්ම් බලන එකයි ගේම් ගහන එකයි වීඩියෝ බලන එකයි. ඉතින් ඔයා බලලා තියෙනවා The Forest කියලා ෆිල්ම් එකක් තිබ්බා. ඔව් The Forest අර කෙලයක් මැද්දේ ඉඳගෙන අන්තිමට සුයිසයිඩ් කරගන්න තියෙන්නේ ඒ ෆිල්ම් එක තමයි. ඉතින් ඔයා දන්නවද ඔය The Forest කියන ෆිල්ම් එක හදලා තියෙන්නේ ඇත්තම කතාවකුයි ඇත්තම ඒ කියන්නේ ඇත්තම තියෙන වනාන්තරයක් පදනම් කරගෙන ඒ ආශ්‍රිතව හැදිලා තියෙන කතා එක්ක කියලා දන්නවද? මම මෙච්චර ඔය ෆිල්ම් එක බලලා තියෙනවා කොහොම දින්නයක් මම දන්නේ ෆස්ට් ටයිම්. එහෙම කැලයක්. ඔව් මෙහෙමයි. මෙන්න මේකයි කතාව. ඇත්තටම ඔය වනාන්තරේ තියෙනවා. ඇත්තටම ඔය ෆොරෙස්ට් කියන චිත්‍රපටයට පදනම් වුණ ඒ වනාන්තරේ ඇත්තටම තියෙනවා. ඕක තියෙන්නේ ජපානයේ. අපි සාමාන්‍ය ඔය වනාන්තරයේ කියන නම තමයි ඔකිගහරා වනාන්තරය. ඉතින් ඔකිගහරා වනාන්තරය කිව්වට ගොඩක් අය දන්නේ නැහැ. ජපානයේ කට්ටිය තමයි ඔකිගහරා වනාන්තරය කියලා හඳුන්වන්නේ. හැබැයි ඕක එහෙම කිව්වට අඳුරන්නේ නැහැ. සුයිසයිඩ් ෆොරස්ට් කිව්වම මුළු ලෝකෙම ප්‍රචලිතයි. සුයිසයිඩ් ෆොරස්ට් කිව්වම ඔයා වුණත් අහලා ඇති. එහෙමයි. ඔයා කලින් කිව්වේ ඔකිගහරා කියන නම වැඩි දන්නේ නැහැ. ඒ වුණා සුයිසයිඩ් ෆොරස්ට් කිව්වම මම ඔක ගැන අහලා තියෙනවා විස්තර ටිකක්. දැන් මේක තියෙන්නේ කොහෙද? මේක ගෝලී පිටිම ගැන පොඩ්ඩක් විස්තරයක් කරන්න බලන්න පුළුවන් මේ ඔකිගහරා වනාන්තරය නැත්නම් මේ සුයිසයිඩ් ෆොරස්ට් එක ගැන. මේ වනාන්තරය ගැන විස්තරයක් කළොත් මේක පිහිටලා තියෙන්නේ ජපානයේ. ජපානයේ යමනාශි කියන ප්‍රාන්තයේ වර්ග කිලෝමීටර් 35ක භූමියක් පුරා මේක පැතිරිලා තියෙනවා. ඉතින් ජපානයේ අපි හැමෝම දන්න ෆූජි ගිනි කන්ද. ඔය ෆූජි ගිනි කන්දේ වයමදිග ප්‍රදේශයට තමයි මේ ගිනි කන්ද මේ වනාන්තරයේ පිහිටලා තියෙන්නේ. ඉතින් ක්‍රිස්තු වර්ෂ 864 දී මේ ගිනි කන්ද පුපුරනවා. ඉතින් මේ පුපුරන ගිනි කන්දේ ලාවා වලින් ඒ ලාව ගලාගෙන ගිහිල්ලා වයමදිග ප්‍රදේශයේ සීතල වුණාට පස්සේ ඝනීභවණය වුණාට පස්සේ ඒ ඝනීභවණය වෙච්ච ලාව තට්ටුව මත තමයි මෙන්න මේ ඔකිගහරා වනාන්තරයේ ගස්වැල් හටගෙන තියෙන්නේ. ඉතින් මේ ගස් ගොඩාක් උස යන්නෙත් නැහැ. එහෙමයි කියලා ගොඩක් කොටත් නැහැ. මේකේ මූල පද්ධතිය පවා මේ යන්නේ අර ඝනීභවණය වෙච්ච ලාව තට්ටුව මතින්. ඉතින් මේකට තියෙන්නේ මහා හරිම අద్භූත විදිහේ පෙනුමක්. සංචාරක ආකර්ෂණය තියෙනවා. සංචාරක ආකර්ෂණය නැත්තේ නෑ. සංචාරකයෝ හැමතිස්සෙම මේක බලන්න යනවා. ඉතින් ජපාන බලධාරීනුත් ඒගොල්ලන්ට වෙනම පාරක් හදලා තියෙනවා මේක බලන්න යන්න. මංස ලකුණු පවා ලකුණු කරන්න එපා කියලා තියෙනවා. ඒකට හේතුව අපි ඉස්සරහට කතා කරමු. ඉතින් මේ ස්වභාව සෞන්දර්යයේ පට්ට විදියට තියෙන මේ තැනක් තමයි මේ ඔකිගහරා වනාන්තරය කියලා කියන්නේ.
හැබැයි මේ ඔකිගහරා වනාන්තරයේ ඒ තියෙන ස්වභාව සෞන්දර්යයට යටින් හරිම අද්භූත අන්ධකාරයක් මේ වනාන්තරයේ හංගගෙන තියාගෙන ඉන්නවා. ඉතින් ඒකට හේතුව තමයි මේ වනාන්තරය කියන්නේ ලෝකෙ දෙවනියට වැඩිම සියදිවි නසා ගැනීම ප්‍රමාණයක් සිද්ධ වෙන තැන. ඉතින් මේකට වඩා එක තැනක් තියෙනවා වැඩිපුරම සියදිවි නසා ගැනීම ප්‍රමාණයක් සිද්ධ වෙන තැන. ඉතින් ඒක මොකක්ද කියලා දන්නවනම් ඔයගොල්ලෝ පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මං හරි කමෙන්ට් එක දාලා තියෙන කෙනාව ඊළඟ වීඩියෝ එකක මේෂන් කරන්න. ඒත් එක්කම මම ඒක ගැනත් වීඩියෝ එකක් ගේන්න ලෑස්ති. සමාවෙන්න මම කියලා කියනවා. දැන් අපි ඉන්නේ මට අපි කියන වචනේ මතක නැති වෙනවා. අපි ලෑස්ති ඒක ගැනත් වීඩියෝ එකක් ගේන්න. ඉතින් ඔයා දන්නවද වැඩිපුරම කොහෙදද සියදිවි නසාගෙන තියෙන්නේ කියලා මෙච්චර කාලයකට? ඒ කියන්නේ සුයිසයිඩ් ෆොරස්ට් එකටත් වඩා වැඩියෙන්ම සුයිසයිඩ් කරගන්න තැනක් මේ ලෝකේ තියෙනවා. නෑ මම දන්නේ. ඇත්තටම මම දන්නේ ඒක මොකක්ද කියලා. එහෙම තැනක් මම දන්නේ. ඔයගොල්ලෝ දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම අපි බලමු මොකක්ද දැන කියලා. ඊළඟ වීඩියෝෙදී මෙයා කියන්නේ එයා දන්නේ නැහැ. ඉතින් එයා දන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි බලමු කවුද හරියටම කියන්නේ ඒ තැන මොකක්ද කියලා. ඉතින් මේ වනාන්තරයේ ඔයගොල්ලන්ට වීඩියෝ සහ ඩොකියුමන්ටරි ඕන තරම් තියෙනවා. ඔකිගහරා කියලා ගහන්න නැත්තම් ජපාන මිනිස්සු මේකට ජුකායි කියලාත් කියනවා. ඉතින් ජුකායි කියලා සර්ච් කරත් මේක විස්තර ගන්න පුළුවන්. මේක ගැන හොයලා බලන්න කැමති කට්ටිය ඉන්නවනම් ඩොකියුමන්ටරි කියලා වීඩියෝස් ඕන තරම් තියෙනවා. සහ මම දැන් මේ කියන දේවල් වලට අමතරව හොයාගන්න කැමති නම් අනිවාර්යෙන් සර්ච් කරලා බලන්න. මම මොකක් හරි වැරද්දක් කියනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. හොඳේ. මම කියන දේට වැරද්දක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි ඒකත් බලමු ඉස්සරහට. ඒක ඇතුළට ගියාම කම්පාස් එතකොට GPS සිස්ටම් මුකුත් වැඩ කරන්නේ නැහැ කියලා. ඉතින් මේකත් එක්ක පාර හොයාගන්න බැරුව අතරමං වෙනවා කියන කතාවක් මම අහලා තියෙනවා. ඒ කතාව ඇත්ත හරි හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඇත්තටම මේක ඇතුළේදී ඔය මාලිමා GPS උපකරණ අකර්මණ්‍ය වෙන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා. හැම වෙලාවෙම නෙමෙයි, හැම තැනදීමත් නෙමෙයි, ගොඩක් තැන්වලදී මේක වෙනවා. මේකට හේතුවක් තියෙනවා, විද්‍යාත්මක හේතුවක් තියෙනවා. කට්ටිය කියනවා අద్భుත දේවල් ගැන පටලලා කියනවා. අద్భుත දේවල් මෙතන නැතුව නෙමෙයි. අద్భుත දේවල් තියෙනවා. ඒක ගැන අපි පස්සේ කතා කරමු. හැබැයි මේකට හේතුව අద్భుත දෙයකටත් වඩා විද්‍යාත්මක දෙයක්. ඉතින් අපි දන්නවා ඔය එළියට එන ලාවා වල යකඩ අන්තර්ගතයි. යකඩ. ඉතින් මාලිමාව හදන්නේ කාන්දම් වලින්. ඉතින් GPS උපකරණත් සමහර වෙලාවට මේ කාන්දම් බලය, ඒ කියන්නේ කාන්දම් චුම්බක හැසිරෙන විදිය උපයෝගී කරගෙන තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ මාලිමාවයි GPSුයි ඔක්කොම අර පිස්සු නටන්න නැත්නම් අකර්මණ්‍ය වෙන්න හේතුව තමයි මේ ලාවා වල තියෙන අධික යකඩ ප්‍රමාණය. ඉතින් මේ යකඩ වලට අර කාන්දම ආකර්ෂණය වෙන්න ගත්තම පොඩ්ඩක් මාලිමාවේ දිශා එහෙට මෙහෙට වෙන්න පුළුවන්, වැරදි පාරවල් පෙන්වන්න පුළුවන්, GPS එක එහෙට මෙහෙට වෙන්න පුළුවන්, ඔයගොල්ලෝ අතරමං වෙන්න පුළුවන්. මේක ඇතුලේ හරි ගයිඩ් කෙනෙක් නැතුව මාලිමාවක් හරි GPS එකක් හරි බලාගෙන යන්න ගියොත්. ඉතින් මේ නිසා ජපාන රජය දැන් පාරවල් හදලා තියෙනවා මිනිස්සුන්ට. ඒ පාරවල් වල තමයි යන්න කියන්නේ. නොදන්න පාරවල් වලට එන්ට වෙන්න එපා කියන්නේ. ඔන්න ඔය හේතුවත් එක්ක තව හේතුවක් ගොඩාක් මේක ඇතුලේ එන්නලා තියෙනවා. දැන් එතකොට ඕකේ එහෙම ලොකු අద్భుත දෙයක් නෑනේ. ඉතින් මේක ඇයි මිනිස්සු මේකට මෙච්චර බයයි? ඇයි මිනිස්සු මේක ගැන මෙච්චර කතා කරන්නේ? ඇයි මේකට සුයිසයිඩ් ෆොරස්ට් කියන්නේ? එහෙම කියන්නේ හේතුවක් නෑ මම කියන කතාව එක්ක. මම අහලා තියෙන විදිහට මේකට මිනිස්සු ගිහින් සෑහෙන ඉල්ලලා මැරෙනවා. මොකද්ද හේතුව මට තේරෙන්නේ නෑ. මට පොඩ්ඩක් ඒක ගැන පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ. මං ඇතුළු තව මේකේ බලන් ඉඳලා තියෙනවා.
දැන් ඔයා අහන්නේ මේකේ තියෙන අద్භූත පැත්ත මොකක්ද කියලානේ. මෙච්චර මිනිස්සු බය වෙන්න හේතුව මොකක්ද කියලා. හරි. අපි දැන් මේකේ තියෙන අద్භූත පැත්ත ගැන කතා කරමු. 1960න් පස්සේ 1960 මේ වනාන්තරයේ ක්‍රිස්තු පූර්ව 864 වගේ ලොකු කාලෙක ඉඳන් ටික ටික හැදීගෙන එන්නේ. ඉතින් හැදීගෙන ඇවිල්ලා 1960 දී වගේ මෙන්න මේක ටිකක් අමුතු පැත්තකට යනවා. මේ ඔකිගහරා වනාන්තරය මිනිස්සු පාවිච්චි කරන්න ගන්නවා සියදිවි නසා ගැනීම වලට. ඒ කියන්නේ මෙතනට ගිහිල්ලා එල්ලිලා මැරෙන්න යනවා. ඉතින් අදටත් සතියකට මිනි දෙක තුනක් විතර බාන සයිස් එකේ වනාන්තරයක් තමයි මේ ඔකිගහරා වනාන්තරය කියලා කියන්නේ. ඉතින් මේකත් එක්ක මේකේ තව ජනප්‍රවාද කතාවකුත් තියෙනවා. අපි ඒ ජනප්‍රවාද කතාවෙන් පටන් අරගෙන ඉස්සරහට එමු. ඉතින් ජපානයේ යූරේ කියලා ආත්ම වල කතාවක් තියෙනවා. ඉතින් ඔය යූරේ කියලා කියන්නේ පලිගන්න බලාගෙන ඉන්න වියරු ආත්මවල කතාවක් කියලා තමයි කියන්නේ. ඉතින් මේකට පසුබිම් වෙච්ච කතාව තමයි ජපානයේ ඒ කාලේ ආපු දරුණු සාගත කාලවලදී ඔය ගෙවල් වල ඉන්න වයෝවෘද්ධ ඥාතියෝ ඉන්නේ. ඔය වයසට ගියපු කට්ටිය. ඒ කට්ටියයි කුඩා පොඩි ළමයි ඉන්නේ. පොඩි ළමයි ඔය පොඩි ළමයි උන්වයි ගිහිල්ලා මේ කැලේ දාලාවල්. ඉතින් ඒගොල්ලෝ දවස් ගාණක් දුක් විඳලා මැරුණලු. ඉතින් මේ මැරිච්ච ආත්ම මේ වනාන්තරය ඇතුලේ සැරිසරනවා කියලා ජපානයේ මිනිස්සු අතර මතයක් තියෙනවා. සහ ඒගොල්ලෝ පරිගන්න බලාගෙන ඉන්නවා කියලා ජපාන මිනිස්සු අතර මතයක් තියෙනවා. ඉතින් ඊට අමතරව දැන් තියෙන මතය තමයි අර 1960 ඉඳන් මෙතනට ගිහිල්ලා මැරුණ මිනිස්සුන්ගේ ආත්ම. කියන්නේ සියදිවි නසාගත්ත මිනිස්සුන්ගේ ආත්ම මේක අස්සේ සැරිසරනවා කියලා මිනිස්සු අතර කටකතා සහ ජනප්‍රවාද අනම්මනම් තියෙනවා. ඉතින් මේකේ ඇත්ත නැත්ත හොයන්න නම් අපිට ජපානයට යන්න වෙනවා. ඉතින් මේකේ කරපු ඩොකියුමන්ටරි තියෙනවා අපිට බලන්න පුළුවන්. ඒ ඉතින් ඇත්තද නැත්තද කියලා බලන්න නම් මේකට අනිවාර්යෙන් ජපානයේ මේ කැලේට යන්නම වෙනවා. ඉතින් මේ කැලේට යන එකේ එක භයානක පැත්තක් තියෙනවා. ඒකත් අපි කතා කරමු. ඒ භයානක පැත්ත තමයි සමහරු යනවා මේකේ කැම්ප් කරන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ මැරෙන්න බලාගෙන නෙමෙයි යන්නේ. මේ ටෙන්ට් එකක් අරගෙන කැම්ප් කරලා මේකේ ස්වභාව සෞන්දර්යය විඳලා ඒ විදිහට එන්න තමයි යන්නේ. ඉතින් මේගොල්ලෝ අර ජපාන් රජයේ හදලා තියෙන පාරේ පිට ගිහිල්ලා සමහර වෙලාවට මේක එක්ස්ප්ලෝර් කරන්න යනවා. එක්ස්ප්ලනේෂන් දෙන්න යනවා. ඉතින් ඒගොල්ලෝ ඒක මිනින්න යනවා. එතකොට ඔන්න ඔය කට්ටියට සමහර වෙලාවට ප්‍රශ්න වෙලා තියෙනවා. ඉතින් මෙහෙම මැරෙන්න බලාගෙන ගියපු නැති කට්ටියත් එතනදී ඒගොල්ලෝගේ හිත වෙනස් වෙලා මැරිච්ච අවස්ථා තියෙනවලු. ඔක මත් Google එකෙන් දැනගත්ත දෙයක්. ඉතින් එහෙම අවස්ථා තියෙනවලු. ඉතින් ඒක ටිකක් අద్භූත දෙයක්. ඉතින් මැරෙන්න බලාගෙන ගියපු නැති කට්ටියත් එහෙම මැරෙනවා කියන්නේ ටිකක් අద్භූත දෙයක්. ඒක ASCII සැඟවිලා තියෙනවා කියලා අපිට පිළිගන්න වෙනවා. ඉතින් මේක ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. මම කියන්නේත් මට හම්බ වෙච්ච තොරතුරු විතරයි. ඇත්ත නැත්ත හොයන්න දවසක අනිවාර්යෙන් ජපානයට යන්න වෙනවා. හරි. මට chance එකක් හම්බුනොත් මම අනිවාර්යෙන් යනවා. ගිහිල්ලා මෙතන බලනවා. මට කට්ට ආසාවක් තියෙනවා මේකේ මොකද්ද සීන්තිය කියලා හොයලා බලන්න. හරි. ඔන්න ඕක තමයි මේක ඇතුලේ තියෙන මේ හොඳ අద్භූත සිද්ධිය. අద్භූත සිද්ධිය ඔන්න ඕක තමයි. ඔකට වඩා අద్භූත සිද්ධියක් නැහැ. මිනිස්සු මෙතනට ගිහිල්ලා සුයිසයිඩ් කරගන්න එක තමයි තියෙන අద్භූත සිද්ධිය. ඉතින් මේකට වඩා සුයිසයිඩ් කරගන්නවා වැඩි තැනක් තියෙනවා ඇමරිකාව. ඉතින් ඒකට වඩා මේක අద్භූත වැඩි වෙන්න හේතුව තමයි මේක පිහිටලා තියෙන පරිසරය. මේ පරිසරය හරිම අඳුරුයි, හරිම গুপ্তයි, නිහඬයි. සත්තු ඉන්නවා බව සත්තුත් හරි අඩුයි. මොකද මේ සත්තුන්ට උලා කන්න ජාතිය සත්තු මේකේ ඉන්නේ නැහැ. මොකද පල්ලෙහා තියෙන්නේ අර මතු පිට ඝන පෘෂ්ඨයක් නේ තියෙන්නේ. ඔය
ලාවා ගල් වෙලා ඒ ඝන පෘෂ්ඨයක් තියෙන. ඉතින් ඒ ඝන පෘෂ්ඨේ මත තනකොළ වගේ ඒවා වැවෙන්නේ නැති නිසා අර උලා කන සත්තු හරි අඩුයි මේකේ. ඉතින් එතකොට මේක ඇතුලේ තියෙන ශබ්ද බද්ද එහෙම සෑහෙන්න අඩු වෙලා තියෙනවා. අර ගස්වල උස ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒත් එක්කම මේ ගස් එකම ප්‍රමාණයකට වැවිලා තියෙනවා. ඉතින් හරි ඉක්මනට මේක ඇතුලේ අතරමං වෙන්න පවා පුළුවන්. හරිම গুপ্ত ස්වභාවයක් ගන්නවා. ඒකත් එක්ක මේ වනාන්තරයට මහ භයානක පෙනුමක් දීලා තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි ජපානයේ ඔකිගහරා වනාන්තරයේ සිද්ධිය. ඔකිගහරා වනාන්තරයේ සිදුවීම ඔන්න ඕක තමයි. ඔකට වඩා දෙයක් නැහැ ඇත්තටම. ඕක තමයි සිදුවීම. ඉතින් මේකත් එක්ක තව දෙයක් මම කියන්නම්. මේක ඇත්තටම ජපානයේ ජාතික වනෝද්‍යානයක් විදියට නම් කරලා තියෙනවා. මේකේ යන්න පාරක් තියෙනවා. ඒ පාරෙන් පිට ගියොත් තමයි ප්‍රශ්නේ. ඒ පාරේ ඇතුලේ ඇවිදලා කරලා ආවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. බලන්න වීඩියෝස් බලන්න. මම කිව්ව දේවල් වලට අමතරව වීඩියෝස් හොයලා බලන්න. ඉතින් මම කිව්ව පළියට විශ්වාස කරන්න එපා. මම එදත් කියනවා මම කිව්ව පළියට විශ්වාස කරන්න එපා. ඔයගොල්ලෝ මේ ගැන හොයලා බලන්න. ඉතින් මේක වෙනස් විදිහේ වීඩියෝ එකක් වෙන්න ඇති කියලා මම හිතනවා. සතියක් ඉන්නවා මාත් එක්ක. ඉතින් අපි දෙන්න ලෑස්ති ඉස්සරහට මේ වගේ ලස්සන වීඩියෝ ටිකක් දෙන්න. ඉතින් අද වීඩියෝ කොහොමද නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා පාරකුත් දාලා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ paranormal stories